Hey guys, I'm Abdul Malik. Again, nice number 200802080256. එතකොට guys, දැන් වෙනකන් අපි අපේ sign-in page එක බැලුවා, sign up page එක බැලුවා, process ටික බැලුවා, sign මේ බැලුවා, forgot password බැලුවා. පස්සේ home page එකේ design එක බැලුවා, මේ carousels ටික බැලුවා. එතකොට guys, අද අපි මේ හෝම් පේජ් එකේ මේ ප්‍රොඩක්ට් ලිස්ට් එක මේ ප්‍රොඩක්ට්ස් ටික කොහොමද ලෝඩ් වෙන්නේ ඒ කැටගරි එකට අදාළව කොහොමද ලෝඩ්ස් වෙන්නේ කියලා මම බලන්නේ අනික මේ ක්වොන්ටිටි එක සයිෆර් නම් කොහොමද මේ ඩිසයින්ස් එක මාරු වෙන්නේ පස්සේ මේ හෙඩර් එකේ යූසර් කෙනෙක් ඉන්නවා නම් එයාගේ නම පෙන්නනවා යූසර් කෙනෙක් නැත්නම් සයින් ඉන් නෝ රෙජිස්ටර් කියලා පෙන්නන්නේ ඒක කොහොමද එතකොට අපි සයින් ඉන් කරලා බැලුවොත් එයාගේ පේර් එකයි සයින් අවුට් ප්‍රොසෙස් එකයි පෙන්නනවා. එතකොට පස්සේ මෙතන කැටගරිස් ටික ලෝඩ් වෙනවා. පස්සේ මෙතන ප්‍රොඩක්ට් ටික ලිස්ට් වෙන්නේ කොහොමද? ඔන්න ඔය ටික චුට්ටක් අපි දැන් අපි කතා කරමු. එතකොට guys අපි ඉස්සෙල්ලාම මේ මේක හෙඩර් එක. එතකොට මේ හෙඩර් එක තමයි සෙෂන් මැනේජ්මන්ට් එක වෙන්නේ. එතකොට අපි බේසික් අයිඩියා එක තමයි යූසර් කෙනෙක් ලොග් වෙද්දී එයාව අපි සෙෂන් එකේ තියාගන්නවා. එතකොට ඒ සෙෂන් එක දැන් X කියන සෙෂන් එකේ ඒ යූසර් දැන් අපි එයා මෙතනදී ලොගින් සයින් ඉන් බටන් එක ක්ලික් කරද්දී ඒ සයින් ඉන් ඔක්කොම හරිනම් එයා වැලිඩේට් වෙලා ඔතෙන්ටිකේට් වෙලා ඉවර නම් එයාව අපි සෙෂන් එකේ තියාගන්නවා. සර්වර් එකේ සෙෂන් එකේ තියාගන්නවා. එතකොට අපි හෝම් පේජ් එකට එද්දී අපි බලනවා ඒ සෙෂන් X කියන නමේ X කියලා හිතමුකෝ. එතකොට X කියන නමේ ඒ සෙෂන් එකක් තියෙනවද? ඒ කියන්නේ යූසර් කෙනෙක් ඉන්නවා කියලා අදහස් වෙන්නේ. එතකොට යූසර් කෙනෙක් ඉන්නවා නම් අපිට එයාගේ නම ගන්න පුළුවන්. එයාගේ නම අරගෙන එයාගේ ඩීටේල්ස් ටික රෙන්ඩර් කරන්න පුළුවන්. අපිට මෙතනදී එයාගේ ඩීටේල්ස් පෙන්වන්න ඕනේ. වැඩ එක විතරක් පෙන්වන්න ඇති එයා සයින් ඉන් වෙලා තමයි එන්නේ කියලා පෙන්වන්න. එහෙම සෙෂන් එකක් නැත්තම් එහෙම සෙෂන් එක X කියන සෙෂන් එකක් හම්බුනේ නැත්තම් එයා මේ ලොගින් බටන් එක ප්‍රෙස් කරලා නැහැ. because අතනදී මේ සෙෂන් එක ප්‍රෙස් මේ ලෝඩ් වෙන්නේ එතකොට සෙෂන් එක සෙට් වෙන්නේ එතකොට එයා සෙෂන් එක සෙට් කරලා නැත්නම් එතකොට එම සෙෂන් එකක් නැහැ කියලා එතකොට එයා එම සෙෂන් එකක් නැත්තම් මම සයින් ඉන් රෙජිස්ටර් කරලා පෙන්නනවා. එතකොට එයා ඒ බටන් එක ක්ලික් කරා නම් සෙෂන් එක සෙට් වෙයි. ඒක සෙට් වුණා නම් අපිට ඒක එහෙම එකක් තියෙනවද කියලා බලලා තියෙනවා නම් එයාගේ නම පෙන්නනවා. නැත්තම් මේක සයින් ඉන් රෙජිස්ටර් කියලා පෙන්නනවා. ඒකේ සෙෂන් මැනේජ්මන්ට් එක අපි කියන මුලින්ම මූලික කතාව. එතකොට එයා ලොකින් වෙලා තියෙනවා නම් සෙෂන් එක එයාව තියාගෙන ඉන්න. එතකොට එම සෙෂන් මැනේජ්මන්ට් එකක් වෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට්ස් ටික ලෝඩ් වෙනවා. මේ කැටගරි එකට අදාළව දැන් මෙතනදී අපිට කෝඩ් ඩුප්ලිකේට් කරන්න ඕනේ. මොකද අපි ඇවිල්ලා මේ ඩේටාබේස් එකෙන් ඔක්කොම කැටගරිස් ටික ගන්නවා. ඊට පස්සේ ඒක රෙන්ඩර් කරනවා. එතකොට මේක එක ඩිසයින් එකක්. මේක එක ඩිසයින් එකක්. මේක එක ඩිසයින් එකක්. ඊට පස්සේ ඒ ඩිසයින් එක ඇතුලේ දැන් ලෝඩ් කරද්දී අපිට කැටගරි එකක් තියෙනවනේ. එතකොට ඒ කැටගරි එක තියාගන්න. මේ කැටගරි ඩේටා තියාගෙන ප්‍රොඩක්ට් ටේබල් එකෙන් අපි හොයනවා මේ කැටගරි අදාළ තියෙන ප්‍රොඩක්ට්ස් ටික දෙන්න. හැබැයි දෙන්න හතරක් විතරයි ඕන. මේ ඊට වඩා ඕනේ හතරයි ඕනේ. නැත්නම් ඔක්කොම ටික දාන්න ගියොත් ඉවරයි. හෝම් පේජ් එක ඉවරයි. මොන්ද හතරයි දාන්න. එතකොට එහෙම තමයි වැඩේ යන්නේ guys. ඔය අපි ඒක මේක බේසික් අයිඩියා එක තමයි අපි ඉස්සලම හෙඩර් එකේ ඉන්න ස්ටාර්ට් එක දෙන්නේ. එතකොට හෙඩර් එකේ අපි බලමු ඉස්සලම මේක තියෙනවා. මම කියපුවා වගේ PHP එක. PHP ටැග් එකක් දාලා සෙෂන් දැන් අපිට හිතමුකෝ දැන් හෙඩර් එකේ සෙෂන් එකක් අපි ස්ටාර්ට් කරලා කියමුකෝ. ඊට පස්සේ අපි හෝම් පේජ් එකකිනුත් ආයෙ සෙෂන් එකක් ස්ටාර්ට් කරනවා කියමුකෝ. මෙතන මම ස්ටාර්ට් කරලා නැහැ. ඒතර මම මේ හෙඩර් එකට කලින්ම මෙතනින්ම මම මේ සෙෂන් එක ස්ටාර්ට් කරොත් තව සෙෂන් එකක් ඔල්රෙඩි ස්ටාර්ට් අපිට දෙපාරක් මේ මෙතඩ එක කෝල් කරන්න බෑ. ඒ හින්දා තමයි මම මෙතන if check එකක් දානවා. if then
සෙෂන් එක ස්ටාර්ට් කරලාද නැද්ද? එතකොට එයාගේ ස්ටේටස් එක. එයාගේ ස්ටේටස් එක PHP සෙෂන් නම් ඒ කියන්නේ සෙෂන් එකක් නෑ මේ ස්ටාර්ට් කරලා නෑ. තාම සෙෂන් එක ස්ටාර්ට් කරලා නැත්නම් විතරයි ස්ටාර්ට් කරන්නේ. ඕල්රෙඩි ස්ටාර්ට් කරලා තියෙනවා නම් මේක ෆෝල්ස් වෙනවා. මේක ෆෝල්ස් වුණොත් මේක ආයෙ ස්ටාර්ට් වෙන්නේ නැහැ. එතකොට PHP සෙෂන් ස්ටේටස් එක නම් වුණොත් සෙෂන් ස්ටාර්ට් එකක් කරලා නැත්නම් විතරයි මේක ස්ටාර්ට් වෙන්නේ. නැත්නම් ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒක තමයි අදහස. ඊට පස්සේ ලොගින් ඉස්සෙල්ලාම ලොගින් එකට බලමුකෝ අපි චුට්ටක්. දැන් මම කිව්වා වගේ එහෙම යූසර් කෙනෙක් ඉන්නවා නම් නම් සක්සස් කරලා එයාගේ data ටික ගන්නවා. මෙන්න මේ select all from user where email and password කියලා ගාපු ගමන් ඒකෙන් fetch එකකින් වෙන්නේ ඒ පළවෙනි ඒ අනිත් next row එක අපි අරගන්න. associative with array එකක් විදිහට අරගෙන ඒ variable එක session එකක තියාගන්නවා u කියන නම. එතකොට මේක තමයි session එකට මේ data set කරන විදිය. $_ ඊට පස්සේ අපිට ඕන නමක් දෙනවා මම දෙනවා u කියලා. ඒකට මේ user ගේ details ටික දෙනවා. ඊට පස්සේ මේකට එනවා වෙන්නේ. එතකොට මෙතනින් තමයි session එක තමයි important part එක. එතකොට මෙතනින් තමයි session එක stop කරන්නේ. එතකොට දැන් අපි header එක අපි මොකද බලන්නේ? session ඉස්සලාම අපි session එක අපි deal කරද්දී session එකක් start කරලා තියන්න ඕනේ. එතකොට session start එකකින් වෙන්නේ සෙෂන් එකක් නැත්නම් අලුතින් සෙෂන් එකක් හදනවා තියෙනවා නම් තැනට තියෙන එක ගන්නවා. හැබැයි මම කියපු වගේ දෙපාරක් මේක මේ කෝල් කරන්න බෑ. ඒක තමයි මම ස්ටේටස් එක චෙක් කරලා කෝල් කරන්නේ. එතකොට දැන් සෙෂන් එකේදී සෙෂන් ස්ටාර්ට් එක must ඒක ඕන්. ඊට පස්සේ අපි ආයෙ චෙක් කරනවා ESET කියන PHP එකේ ෆන්ක්ෂන් එකක්. එතකොට ඒකෙන් බලන්නේ මොන හරි එකක් වැලියු එකක් සෙට් කරලාද නැද්ද? ඒ කියන්නේ nullද නැද්ද කියලා බලන එක තමයි එතනින් වෙන්නේ. එතකොට ESET එකෙන් අපි $_ u කියන නමින් session එකක් තියෙනවද කියලා බලනවා. එහෙම එකක් සෙට් කරලා තියෙනවද? එහෙම එකක් සෙට් කරලා තියෙනවා නම් එයාගේ data ටික ගන්නවා. මම මේ sign in process එකේ මම එයාගේ data ටික මම fetch SQL මගේ data ටික. ඒ කියන්නේ එයාගේ data කියලා කියන්නේ මොකුත් නෑ. මෙන්න මේ කොලම්ස් ටික එයාගේ ඩීටේල්ස් එක දෙන්නේ. මේක කියලා හිතමුකෝ. ටෙස්ට් එක ගමුකෝ. මේ ඩීටේල්ස් ටික එයාගේ email, Fname, Lname, ID එක, email එක තමයි primary key එක sorry. Lname, password, mobile, join date, verification code, gender ඔන්න ඔය ඩීටේල්ස් ටික තමයි fetch SQL එන්නේ. ඒ ඩීටේල්ස් ටික තමයි මම session එකේ store කරලා කරන් තියන්නේ. එතකොට ඒ store කරපු data එක මම ගන්නවා එම session එකක් තියෙනවා නම් විතරයි. අරගෙන span එකක් දාලා හායි කියලා දාලා අතනදී එකෝ කරනවා. එකෝ කියන්නේ එතන ඩිස්ප්ලේ කරනවා මේ data එකේ fname කියලා එකක් තියෙනවා. මොකද බුල්දක්ක මෙතන fname කියලා එකක් තියෙනවා. ඒකට ඒ fname එක මම එකෝ කරනවා. ඔන්න ඒක තමයි මෙතනදී අබ්දුල් කියලා පෙන්වන්නේ. එතකොට ඊට පස්සේ ස්පෑන් එකේ log out කියන එකක් තියෙනවා. ඒක ඊට පස්සේ ඒක log out sign out process එක එයා අප්ලයි කරනවා. එහෙම session එකක් නැත්නම් href එකක් දාලා තියෙනවා sign in or register index.php එක තමයි අපේ මේ sign in sign up එක තියන්නේ. ඒකවල අපි නිකන් හෝම් පේජ් එකට ගියොත් මේ බටන් එක ක්ලික් කරන්නේ නැතුව අපි හෝම් පේජ් එකට ගියොත් sign in or register මේ බටන් එක ක්ලික් කරත් විතරයි session එක set වෙන්නේ. set වෙන වුණොත් විතරයි මේ if එක true වෙන්නේ. true වුණොත් විතරයි මේක පෙන්වන්නේ. false වුණොත් මේක පෙන්වනවා. ඒතකොට ඒක තමයි session management එක guys. ඒකෝල දැන් අපි පොඩක් ලිස්ටිං එක බලමු. පොඩක් ලිස්ටිං එකේ ඒකෝල අපි හෝම් පේජ් එක අපි බැලුවොත් කනෙක්ෂන් එක මම ඉන්පුට් කරලා තියෙනවා. කනෙක්ෂන්.php එකෙන් එතකොට වෙන්නේ
ඒක නිකන් ඩේටාබේස් ක්ලාස් එකක්. ඒ ක්ලාස් එකේ ස්ටැටික් විදියට කනෙක්ෂන් වෙරියබල් එකක් තියෙනවා. ඒ වෙරියබල් එකට මේ set ඒකට ඒක set ඒක null නැත්නම් null නම් මේ I mean මේ ඩේටාබේස් කියන කනෙක්ෂන් එක null නම් set වෙලා නැත්නම් එයාට value එකක් set වෙලා නැත්නම් එයාට value එකක් set වෙලා not එකක් දාලා තිනවා. set වෙලා නැත්නම් is not set නම් විතරයි new MySQL connection object එක කරනවා username එක sorry host එක username එක password එක database නම එක port එක දෙනවා. ඊට පස්සේ insert update delete කරන්න ෆන්ක්ෂන් එකක් තියෙනවා. select කරන ෆන්ක්ෂන් එකක් වෙනම තියෙනවා. මොකද මේ මෙතනදී මම result set search එකේදී result set එකක් තියෙනවා. ඒක මම return කරනවා. හැබැයි insert update delete වල return result එකක් නෑ. ඒ හින්දා return කරන්නේ නෑ. ඒකට ඒක තමයි connection class එක. ඊට පස්සේ එතකොට අපි home page එක බැලුවොත් ඒක include කරගෙන තියෙනවා. පස්සේ HTML tags ටික පස්සේ අපි header එක බැලුවා. header එක include කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ categories ටික load කරනවා. ඉතින් මෙන්න මෙතන තියෙන all categories වලට select all from category table එක ඔක්කොම search කරනවා. එයාගේ number rows numbers කීයක් තියෙන. ඊට පස්සේ for loop එකක් දාලා එයාගේ දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ category number එක පහයි කියලා. ඒකට ඉස්සලම් බලනවා 0. ඒතකොට 0 පහට වඩා අඩුද? yes අඩු නම් මේ code line එක execute කරලා ආය ප්ලස් කියලා කියන්නේ 0ට එකක් එකතු කරනවා. x එකට ආය එකක් එකතු කරලා ආය මේ if එක බලනවා. if එක බලලා ඒක දැන් 1. ඒතකොට එක පහට වඩා අඩුයි නම් out true. ඒතකොට මේක execute කරනවා ආය එකට තව එකක් add කරාම 2යි. ඊට පස්සේ 2 පහට වඩා අඩුද කියලා එහෙම for loop එක වැඩ කරයි. එතකොට දැන් x එක 5 ආව කියමු. එතකොට 5 පහට වඩා අඩුද? නෑනේ. 5 ඇවිල්ලා 5ට equal. 5ට වඩා අඩු නෑ. එතකොට මේක false වෙනවා. එතකොට මේ for loop එක ආයෙ වැඩ කරන්නේ නෑ. එතකොට අපි බලන්න තියෙන්නේ category number එක. එතකොට database එකේ තියෙන number category එකේ row ගේ number ටික number rows ඒකට අදාළව ඒ එකින් එක row ටික මම read කරනවා. මොකද මේ for loop එක නිසා එකින් එක මම read කරලා ඒ data ටික variable එක තියා ගන්නවා. ඊට පස්සේ option කියන tag එකෙන් value එකක් විදියට category ID එක තියෙනවා. display කිරීමට එයාගේ name එක තියෙනවා. ඒකට ඒක තමයි option එකෙන් වෙන්නේ. පස්සේ ඉතින් classes ටික තියෙනවා. මෙතන ඉඳන් තමයි අතරම වැඩේ start වෙන්නේ. එතකොට අපි මෙතන ගමන් බැලුවා. දැන් මෙන්න මේ ටික බලන්න යන්නේ. එතකොට අපිට මේ ඩිසයින් එක මේ ආයි ඩුප්ලිකේට් කරන්න ඕනේ. ඒක එකක් තියාගෙන for loop එකෙන් ලස්සනට අපිට වැඩේ ටික කරගන්න පුළුවන්. එතකොට guys ඊට පස්සේ මම ආයි database එකෙන් search code එකක් ගහනවා. හරිද? එතකොට ආයි search all from category ඊට පස්සේ ඒ වගේම තමයි number rows ටික ගන්නවා. ඊට පස්සේ ඒක x කියලා variable එකක් තියෙන නිසා ආය y කියලා x කියලා variable දාන්න වෙන y කියලා දානවා. ඊට පස්සේ එයාගේ data ටික ආයෙමත් එකින් එක මම read කරනවා මේ for loop එක එකක් තියෙන නිසා. එතකොට දැන් category name කියලා කියන්නේ මෙන්න මේ මේක. එතකොට ඒකෙදි මම මොකද කරන්නේ? call to l එකක් තියෙනවා. call to l එකක්. ඊට පස්සේ මේ margins ටිකක් දාලා තිනවා. ඊට පස්සේ අතනදී මම කරලා තියෙන්නේ කැටගරි ඩේටා එකේ තියෙන කැටගරි නේම් එක ඩිස්ප්ලේ කරනවා. එච්චරයි. මෙතන ඔප්ෂන් ටැග් එකක්. මෙතන මේ div එක ඒ ටැග් එක div එකක් ඇතුළේ ඒ ටැග් එක. ඊට පස්සේ c all කියලා මේක ඇවිල්ලා entities html entities මේ arrow ටික ඒක පෙන්නයි. එතකොට ඒකෙම තමයි ඒකේ ඔප්ෂන් ටැග් එකක් කරේ. මෙතන අපි පොඩි ඩිසයින් එකක්. එතකොට මේ ඔයගොල්ලන්ට බලන මංගව කැටගරිස් 1 2 3 4 5ක් තියෙනවා. එතකොට 1 2 3 4යි 5යි. එතකොට ඒ පහම ඒ කැටගරිස්ට අදාළව නේම් එක ඩිස්ප්ලේ කරනවා. එතකොට ඒක එහෙම තමයි වෙන්නේ. දැන් තාමත් අපි ඒ කැටගරි ෆෝල් ලූප් එකේ තමයි ඉන්නේ. අපි තාම ඉවර නැහැ. අපිට ඕනේ මේ කැටගරි එක විතරක් ඩිස්ප්ලේ කරන්න නෙමෙයිනේ. කැටගරි එකේ ප්‍රොඩක්ට්ස් ටිකක්. එතකොට ඒක කැටගරි එකට ප්‍රොඩක්ට්ස් ටිකක් අපි
පෙන්වනවා. ඒකට දැන් කැටගරි ඉවරයි. දැන් ඒකේ යට තියෙන බොක්ස් ටික. එතකොට මෙන්න මේ ඕවරෝල් නැති මෙන්න මේ ඕවරෝල් ඩිසයින් එක මේ මේ ඕවරෝල් බොක්ස් එක තමයි ෆෝල් ලූප් එකට දාලා තියෙන්නේ. එතකොට කැටගරි එක තියෙනවා. ඒකට අදාළ ප්‍රොඩක්ට්ස් ටික තියෙනවා. ඒතකොට ප්‍රොඩක්ට්ස් ටික හයි මම කොල්ට් වල දාලා අතනදි රෝ එකක් කරලා හයි කොල්ට් වල දාලා ඒක චුට්ටක් ඩිසයින් පාර්ට් එකට කරලා මෙතනින් තමයි ඇත්තටම ප්‍රොඩක්ට් එක ස්ටාර්ට් වෙන්නේ. එතකොට මෙන්න මේක මේ කාඩ් එක මේ කොල් 6 එක මේ කොල් ආර්ට් 2 එක. ඒකට මෙන්න මේක තමයි මේ එක කාඩ් එකක්. මම එක කාඩ් එකයි යූස් කරලා තියෙන්නේ. ඒ එක කාඩ් එක මම ෆෝර් ලූප් එකට දාලා මේ කරගන්නවා. ඒකට එක කාඩ් එක මේ මේක කාඩ් එකයි මම ඩිසයින් කරලා තියෙන්නේ. ඒ ඩිසයින් එක මට ඕන විදිහට කස්ටමයිස් කරලා එයාව ෆෝර් ලූප් එකට දාලා ආයෙ එයාව රෙන්ඩර් කරනවා. එතකොට ඒකේ කන්ඩිෂන් එක බලමු අපි. ඊට පස්සේ select all from product එකෙන් search කරන්න where category ID. දැන් මේකේ මේ laptop එකේ ඇවිල්ලා එයාගේ phone එක display කරන්න බෑනේ category. දැන් අපිට කොහෙන්ද category ID එකක් තියෙන්නේ? තියෙනවා. මොකද අපි තාම ඉන්නේ මේ category for loop එකේ. එතකොට මේ category 2 එකේ මෙතන cat name එක අපිට ඕන cat ID එක cat ID එක දැම්මොත් මෙතන 1 2 3 කියලා තමයි එන්නේ. නේ? 1 2 3. ඒක අපිට cat ID එකක් තියෙනවා මේ category data 2 කියන variable එකේ cat ID එකක් තියෙනවා. ඒ හින්දා අපි category data 2 එකේ cat ID එක ගන්නවා. පස්සේ අපි state block කරපු products ටික පෙන්වන්න ඕනේ නැහැ. ඒක status එක බන්ද කියලා බලනවා. ඊට පස්සේ order by කියන latest products. දැන් අපිට මෙතන මම AC කියලා දැම්මොත් මේ Apple එක අන්තිමට MSI එක පළවෙනියට බලන්න. මේ Apple එක අන්තිමට ආවා. ඒකෝර මේක ඇවිල්ලා all product. මේක තමයි මම පළවෙනි එකටම ඇඩ් කරපු එක. ඒක නෙවෙයි අපිට පෙන්වන්න ඕනේ. අන්තිමට ඇඩ් කරපු එක පෙන්වන්න ඕනේ තමයි DSC දාලා තියෙන්නේ. ඒකට මේක තමයි අන්තිමට මම ඇඩ් කරපු product එක ඉන්නේ. පස්සේ එතකොට ඒක තමයි order by date time කියන creator dat එක. මේ මම ඇඩ් කරපු වෙලා ඇඩ් කරද්දි යාගේ යාගේ date time කවදද ඇඩ් කරේ කියලා පෙන්වනවා. එතකොට guys upload එක තමයි යන්නේ. ඊට පස්සේ ලිමිට් කරනවා. දැන් මට ඕනේ ඇවිල්ලා මේ හතර ඔක්කොම ටික පෙන්වන්න ඕනේ නෑනේ. මට ඕනේ එයාව ලිමිට් කරන්න. මට ලිමිට් කරලා දෙන්න හතරට. එතකොට මෙතන හතරයි ඩිස්ප්ලේ වෙන්නේ. හතරයි ඩිස්ප්ලේ වෙන්නේ. ඔෆ්සෙට් කියලා කියන්නේ බිඳුවේ ඉඳන් ස්ටාර්ට් කරන්නේ. බිඳුවේ ඉඳන් මේ දෙන්න. දැන් මම මෙතන ඇවිල්ලා 1 කියලා දුන්නොත් මේකෙන් MSI එක එන්නේ. sorry MSI එක නෙමෙයි. ආ, තිබ්බේ. Apple MacBook එක. Apple MacBook. ඒතකොට එයා offset එකක් දාපු ගමන් එයා start කරන්නේ මෙන්න මේ වයෝ ඉඳ කියනවා. වයෝ ඉඳ හතර වයෝ කියන්නේ 1යි 2යි 3යි 4ක් දෙනවා. මම products 4යි තියෙන්නේ. ඒ තමයි 3ක් ආවේ. Apple book එක යන්නේ මෙතෙන් start කරනවා. දැන් මම අතින් offset එක දෙකක් දුන්නොත් ඊට පස්සේ රදෙල ඉන්න දෙකක් දුන්නොත් මේ දෙක ගණන් ගන්න. මෙතන ඉඳන් තමයි මෙතන ඉඳන් හතරක් දෙනවා. ඒකට අතනින් දෙකක් දෙනවා. ඒකට එහෙම තමයි වැඩේ යන්නේ. ඒකට මට එහෙම මට පළවෙනි එකේ ඉඳන් ඕන නිසා මම සයිෆර් එක දෙනවා. ඒකට ඒක තමයි. ඒකට ඕල්ට මම කෝඩ් එක බං දාලා පෙන්නනවා. cat ID එක. category ID එක අපි හිතමුකෝ 1 කියලා. දැන් 1 කියලා දාපු ගම මේ රෝ මේ හතරක් තියෙන්නේ. ඒ හතරම ටික මම ලිමිට් කරලා තියෙන හතරට. දැන් මට ඕන කියමුකෝ මට ලිමිට් කරන්න නැහැ කියමුකෝ දෙකට. එතකොට දෙකයි එන්නේ. දෙකයි එන්නේ. එතකොට එහෙම තමයි ඒ ලිමිට් එක වැඩ කරන්නේ. දැන් ඔයා හිතනකෝ අපිට මට ලිමිට් එක ඕනේ හැබැයි 3 වෙනිවා. ලිමිට් එක මම 4 කියලා දාලම තියන්න. මට හිතෙනවා මට ඕනේ මේ 7 කියන එක. ඒකට මට මේක පුළුවන් ලිමිට් දෙකක් කරොත් ඒ 7 එන්නේ නැහැ. 9 8 තමයි එන්නේ. මට ඒ 7 ඕනේ නම්
ඔෆ්සෙට් එක සයිෆර් වෙනකොට දෙකක් දෙයි. දෙකක් දුන්න ගමන් ඒ පළවෙනි දෙක ගණන් ගන්න. ඊට පස්සේ තියෙන දෙක තමයි ගන්න. මම එකක් කියලා දුන්නොත් පළවෙනි එක ගණන් ගන්න නැහැ. ඒකෝර එහෙම තමයි වැඩේ යන්නේ. ඒක කැටගරි 1 කැටගරි ID එක 1 කැටගරි ID එක 1 කැටගරි කැට් ID එක 1 කියන ටික මම ලෝක ප්‍රොඩක්ට්ස් ටික ගන්නවා. ඒක තමයි කන්ඩිෂන් එක. ස්ටේටස් එක ඔක්කොම එක. දැන් මම මේක ස්ටේටස් එක දෙකක් වුණොත් මේක එන්නේ. ඒකෝර එහෙම තමයි වැඩේ යන්නේ guys. ඒකට ඊට පස්සේ ඒ ප්‍රොඩක්ට් එකේ නම් පෝස්ට් මට තියෙනවා හතරක් තියෙනවා. එහෙනම් ඊට පස්සේ ඒතකොට මේක හතරක් වෙනවා. අපේ බිංදුව හතරට වඩා කුඩා නම් ඒම ඒ for loop එකමයි ආයෙ රීඩ් කරනවා. ඒ රීඩ් කරලා ඒ දැන් හතරක් තියෙන නිසා හතර පාරක් මේ කාඩ් එක රෙන්ඩ් වෙයි. හතර පාරක් රෙන්ඩ් වෙනවා. ඊට පස්සේ ඒකේ කාඩ් එකේ ඩිසයින් එක තියන්නේ. පස්සේ ඒකේ මම ඇවිල්ලා මම මොකද කරන්නේ? ඉමේජ් එකක් පෙන්වන්න ඕන නිසා select all from product image. ප්‍රොඩක්ට් ඉමේජ් එකේ යාට ඕන ඉමේජස් ටික තියෙනවා. එතකොට select all from product image where product ID එක දැන් අපි product data එකේ තියෙනවනේ. දැන් මෙන්න මේකේ product data එකේ product එකට අදාළව product ID එකක් තියෙනවා 9876. එතකොට මම ඉන්නේ ඒ product ID එකට product ID එක ගන්නවා. ID එක primary. ඊට පස්සේ ඒ image එකේ එකයි මේ images තුනක් තියෙනවා. හැබැයි මම මෙතනදී දැන් මේ එක product එකට අදාළව තුනක් තියෙනවා. මොනවද පේනවා ඇති. එක product එකට අදාළව තුනක් තියෙනවා. ඒකට ඒකේ පළවෙනි row එක තමයි මම fetchers එකෙන් ගන්නෙ. ඊට පස්සේ SRC එකට මම මේ image path එක දෙනවා. මේ resources වල mobile images වල එයාට ඕන image එක තියෙනවා. ඒක එහෙම තමයි වැඩේ යන්නේ. ඊට පස්සේ product එකේ title එක. එයාගේ දැන් ඒ product data එකේ title එක තියෙනවා. price එක තියෙනවා. ඊට පස්සේ quantity එක සයිෆර්ට වඩා ලොකුයි නම් සයිෆර්ට වඩා ලොකුයි නම් එයාට බයි කරන්න පුළුවන් කාට් කරන්න පුළුවන් වොච් ලිස්ට් එකට දාන්න පුළුවන් ඒ වෙලාවේදී මම ඉන් ස්ටොක් කියලා දානවා quantity එක දානවා quantity එක 100 items available කියලා දානවා buy now button එක දිනනවා success button success කියලා දාලා තියෙනවා ඒ quantity එක සයිෆර්ට වඩා ලොකු නැත්තම් එතකොට -1 කොහොම database එකට එන්නේ නැහැ එක් කරද්දී වලිඩේට් කරනවා ඒක මේක quantity එක cipher නම් මම කියනවා out of stock කියලා out of stock 0 items තමයි තියන්නේ එයා ඇවිල්ලා text danger ඒකට යාර ලස්සනට පෙනේ දැන් ඔයාලා බලනවා දැක් නැතුව මේක එකක් තියෙන්නේ නෑ ඊට පස්සේ මම disable කරලා තියෙන්නේ ඒකට මෙයාට ඒක මේ ක්ලික් කරන මොකුත් කරන්න බෑ button danger කරලා තියෙන්නේ ඊට පස්සේ මේක disable කරලා තියෙන බටන් එක. ඊට පස්සේ මේ hot watch list item එක දාලා තියෙනවා. එතකොට එහෙම තමයි ඒක වෙඩේ යන්නේ. එතකොට ඒක තමයි කාඩ් එක. පස්සේ ඉතින් ඉවරයි. for loop එක ඉවරයි. ඊට පස්සේ ඉන්නේ footer එක. එතකොට මම හිතනවා ගායක ඔයාලට හැදෙලා ඇති කියලා. එතකොට ID එක තමයි session එකක් තියෙනවා නම් ඒ use එකට අදාළව details එක display කරනවා. පස්සේ කැටගරි එකට for loop search query එකක් දාලා ඒ for loop එකට අදාළව එයාගේ කැටගරි ID එක තියෙනවා. ඒ කැටගරි ID එකට අදාළව products ටික search කරනවා. ඒ products ටිකට for loop එකක් දාලා ඒ product එකට අදාළව එයාගේ details ටික ගන්නවා. ඒ details ටික අපි render කරනවා. ඊට පස්සේ ඒ product එකට අදාළව එයාගේ image details ටික ගන්නවා. ඊට පස්සේ quantity එක සයිපර්ට වඩා ලොකු වෙනවා. අර මේ නෝට් කරන දෙන්නේ නැහැ. එතකොට එහෙම තමයි guys වැඩේ වෙන්නේ. thank you හැමදාම බලවට have a nice day